අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගෙදර කෝඩියල් හදාගන්න විදිහ. ඔයගොල්ලෝ අධික මිලක් දීලා මේවා අරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර හදලා කෝඩියල් රස බලන්න සහ අමුත්තු ගෙදරට ආපු වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් මේක හදලා දීලා ඒගොල්ලන්ව සර්ප්‍රයිස් කරන්න. එච්චර ක්‍රම රසට ගෙදර හදාගන්න පුළුවන්. මේකත් මාරම ලේසි දෙයක්. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි මම මෙතන අරන් තියෙනවා පළතුරු දෙකක්. ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර විශේෂයෙන්ම පැපොල් අඹ අන්නාසි මේ ඕනම දෙයක් පැෂන් මේ වගේ දේවල් එකතු කරලා කෝඩියල් එක හැදුවම මාරම රසයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර ඉතුරු වෙන මේ පළතුරු වලින් මේ කෝඩියල් එක හදලා කල් තියාගන්න. අනිවාර්යයෙන් ෆ්‍රිජ් එකේ දාලා ඔයගොල්ලන්ට කල් තියාගන්න පුළුවන් මේක. හරි මම අරගෙන තියෙනවා මෙතන අද පීච් තියෙනවා. ඒ වගේම අන්නාසි තියෙනවා, අඹ තියෙනවා. ඒ වගේම ඇප්‍රිකට් තියෙනවා. ඉතින් මම මේ ටිකෙන් තමයි හදාගන්න යන්නේ අද. ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් මේක මාරම ලේසියෙන් හදාගන්න විදිහ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. හරි අපි ඉස්සෙල්ලාම පළතුරු ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගන්නවා. හරි අපි බ්ලෙන්ඩ් කරගත්ත පළතුරු ටික ඊට පස්සේ භාජනයකට මෙහෙම පෙරා ගන්නවා. හරි පළතුරු එක මම පෙරාගෙන ඊට පස්සේ මේකට වතුර කෝප්ප දෙකක් එකතු කරනවා. මම පළතුරු අරගත්තේ ග්‍රෑම් 500ක් බරට තමයි. ඒ කියන්නේ පළතුරුට ඔක්කොම බර ග්‍රෑම් 500ක්. ඊට පස්සේ වතුර කෝප්ප දෙකක් එකතු කරා. හරි ඊට පස්සේ සීනි ග්‍රෑම් 150ක් මම මේකට එකතු කරනවා. ඒ වගේම දොඩම් ගෙඩියක යුෂයි, දෙහි ගෙඩියක යුෂයි එකතු කරනවා. දොඩම් ඕගලන්ට නැත්තම් දෙහි විතරක් එකතු කරගන්න. ලුණු තේ හැඳි කාලක් එකතු කරනවා. හරි ඊට පස්සේ අපි මේක ලිපේ තියාගන්නවා. හරි ලිපේ තියලා අපි මේක හැඳි ගන්න ඕනේ මීඩියම් හීට් එකේ. අපි මේක උතුරව ගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මේක උතුරනවා. උතුරද්දි මෙන්න මේ විදිහට උඩින් පෙන වගේ එනවා. අපි මේ පෙන එන ඒවා මේ විදිහට හිමීට අයින් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ උතුරන් අරගෙන දැන් විනාඩියක් වගේ මේ විදිහට කලවම් කරලා අපි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලා අපි මේක නිවෙන්න තියාගමු. හරි නිවුණට පස්සේ මම හොඳට පෙරලා මේක මේ බෝතලයට දාගත්තා. ඕගොල්ලන්ට මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. මාස 3ක් වුණත් තියාගන්න පුළුවන්. හැබැයි හොඳ පිරිසිදු බෝතලයක් අරගන්න ඕනේ වතුර නැති. හොඳ පිරිසිදු බෝතලයක් අරගෙන ඕගොල්ලන්ට මේ විදිහට මේ කෝඩියල් එක ගෙදර තියාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේක try කරන්න අමතක කරන්න එපා.